ජේසු පිහිටයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ඔබ මම දන්නවා අවුරුද්දක අවසාන මාසයේ අපි උත්සවශ්‍රීයෙන් උපන්දිනයක් සමරන්න ආශාවෙන් බලා සිටින බව. කිතුනුවන් වෙන අපිට ඒ දිනය එනම් නත්තල ඉතාම ප්‍රධාන තැනක් ගන්නවා. ලෝකේ පුරාම සිටින මනුෂ්‍යයන් ඉතාම ආශාවෙන් බලා සිටින කාලයක්. මොකක්ද මේ නත්තල? සරලවම කිව්වොත් අපේ ජේසුගේ උපන්දිනය. නමුත් ලෝකාකාරයට සමාන නොවී ආත්මිකත්වයෙන් ගත්තොත් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දැක් වූ අතිමහත් ප්‍රේමයේ ප්‍රකාශය. එය ගැලවීමේ ආරම්භයයි. ආලෝකයේ අඳුරට පැමිණීමයි. පාපය, වේදනාව, බිය, අසරණකම අතරට දෙවියන් වහන්සේගේ ආලෝකයේ පැමිණීමයි. අනන්ත ප්‍රේමය හා කරුණාවයි. සුඛෝපභෝගී මාලිගාවක නොව සරල ගවලෙනක උපන් ජේසු මගින් අපිට පෙන්වූ කරුණාවයි. ඒ වගේම නව ආරම්භයක ආරාධනාවයි. බිඳුණු හදවත් සුව කිරීමට අහිමි වූ බලාපොරොත්තු වලට නැවත ජීවනය දීමට දෙවියන් වහන්සේගේ කැඳවීමයි. එසේ නම් නත්තල කියන්නේ සැරසිලි කෑම බීම තෑගි පමණක් නොව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත හරහා ලෝකයට පැමිණි ප්‍රේමය, සාමය, බලාපොරොත්තුව සහ ගැලවීම මතක් කරගෙන ඒ ප්‍රේමය අන් අයටත් බෙදා දෙන කාලයයි. ඔබට සුබ නත්තලක් වේවා. ජේසු පිහිටයි.